ප්‍රාර්ථනා කරනවා අදත් ඊ타ත්ම හොඳ ප්‍රශ්නයක් විමසුවේ. දෛනික ජීවිතය තුළ මා ඔබට මේ පැහැදිලි කරන බුදුන් වහන්සේගේ නිවැරදිම වූ මඟ පෙන්වීම, හරිම දේශනාව, එහෙම නැත්නම් අතහැරීමේ පණිවිඩය පුරුදු කරන්නේ කෙසේද? බොහෝ දෙනෙකුට මේ අතහැරීම කියන වචනේ අහුවාම ටිකක් බය හිතෙනවා. මොකද හිතෙන බය මේ ඔක්කොම දේවල් අපිට අතහැරලා යන්න වේද? මේ ඔක්කොම අපිට අහිමි වේද? මම අහන්නම් ඔබෙන් ප්‍රශ්නයක්. මොහොතකට මතක් කරන්න ඔබේ මරණාසන්න මොහොත ගැන. ඕනම කෙනෙකුගේ ජීවිතයේ සංප්‍රයුක්තය කියලා කියන්නේ අන්තිමට ඉතුරු වෙන්නේ කුමක්ද කියන එක තමයි සංප්‍රයුක්තය කියන්නේ. ජීවිතයේ සංප්‍රයුක්තය බලන වෙලාව. ඒක තමයි මරණාසන්න වෙලාව. ඔබ ඔබේ ජීවිතයේ සංප්‍රයුක්තය බලනවා. ඔබ ඔබේ ජීවිතයේ ගෙනියන්න ඔබට තියෙන්නේ මොනවද කියලා පරීක්ෂා කරනවා. විමසලා බලනවා. ඔබ එකතු කරපු භෞතික දේවල් ඔබට අරගෙන යන්න පුළුවන්ද? කවදාවත් බෑ. මේකට හොඳම උදාහරණය තමයි ලෝකේ පහළ වෙච්ච මහා ශ්‍රේෂ්ඨතම රණශූරයා. මේ තාක් මානව ඉතිහාසයේ අපි දන්න ශ්‍රේෂ්ඨතම රණශූරයා තමයි මහා ඇලෙක්සැන්ඩර් රජතුමා. එතුමා යුද්ධ කළා විශාල ප්‍රදේශයක් යුරෝපයේ පටන් ඉන්දියාව දක්වාම යටත් කරගත්තා. එතුමා අසාධ්‍ය වුණා. මරණාසන්න වුණා. එතුමාගේ රාජකීය කූඩාරමට සියලු දෙනාම ගෙන්නවලා සේනාධිනායකයෝ එතුමාගේ අන්තිම කැමැති පත්‍රය සංවිධානය කරලා ලියලා කියලා දුන්නා. ඒක තිබුණ කරුණු තුනක්. පළවෙනි එක තමයි මගේ දේහය රැගෙන යා යුත්තේ රාජකීය වෛද්‍යවරුන් 27 පමණි. රාජකීය වෛද්‍යවරුන් විතරයි මගේ ශරීරය මැරුණම අරගෙන යන්න ඕන කියලා මහා ඇලෙක්සැන්ඩර් කිව්වා. දෙවෙනි එක ඔහු කිව්වා මා එකතු කරපු සියලු රන් රිදී මුතුමැණික් ආදී සියලු වස්තුව බිම දමා ඒ මතින් තමාගේ දේහය ගෙන යා යුතු බව. තුන්වෙනි එකේ ඔහු කිව්වා තමාගේ අත් දෙක එක පිට එක නොතබා අත් දෙක දෙපැත්තට දමා තමාගේ ශරීරයේ තිබිය යුතු බවත් අවසානයේ සොහොන් කොටක් නොතැනිය යුතු බවත්. ඔච්චරයි. ඉතින් ඔක්කොම කට්ටිය කලබල වුණා. රජුරගේ මහා අමුතු ඉල්ලී ඉන්නේ තියෙන්නේ මරණාසන්න රජුරුවනේ. මොකද මේ ඔබතුමා කියන්නේ ඔබතුමාගේ මේ ශරීරය වෛද්‍යවරු විතරක් උස්සගෙන යන්න කියලා. ඇයි අපිට උස්සන්න දෙන්නේ නැද්ද? එතකොට කියනවා මහා ඇලෙක්සැන්ඩර් මතක තියාගනිල්ලා. මෙච්චර රාජකීය වෛද්‍යවරු ඉඳලත් මුන් එකකටවත් බැරි වුණා මාව මරණයෙන් ගලවා ගන්න. ඒ ගලවා නොගත්ත නිසාම මුන්ට කියාපල්ලා මගේ දේහය ඔසවාගෙන යන්නේ කියලා. දෙවෙනි එක ඇයි ඔබතුමා මේ සියලු ධන දාන්නේ භවභෝග සම්පත් ගෙනල්ලා පාරට දාන්න කියන්නේ? මතක තියාගනිල්ලා. අපි යුද්ධ කළා මුළු ලෝකෙන් භාගයක් විතර සටන් කළා අල්ලගත්තත් අපි විශාල ධන ධාන්‍ය භවභෝග මුතු මැණික් රන් රිදී විශාල භාණ්ඩාගාර පුරවලා එකතු කළත් අපිට මේ සියල්ලම තියලා යන්න වෙන බව කල්පනා කරපල්ලා. ඒ තියලා යන්න වෙච්ච නිසා මාගේ මරණය ඒ සියලු වස්තුව උඩින් ගෙන ගොස් ආදාහන කළයි ඒක අවසන් කටයුතු කළයින් පස්සේ සියලු වස්තුව සියලු දෙනාට රැගෙන යන්නේ කියලා කියන්න කියලා රජුරු දෙවෙනි අවස්ථාව කිව්වා. තුන්වෙනි එකේදි කිව්වා අත් දෙක එක පිට එක නොතබා අත් දෙක දෙපැත්තට දාන්න. ඒතර රජුරු කිව්වා කොච්චර එකතු කරගෙන ගෙනියන්න හැදුවත් අන්තිමේ සියල්ල දාලා යන්න වෙනවා. එය පෙන්වීම සඳහා අත් දෙක දෙපැත්තට දාලා වල දාන්න කියලා. එහි අවසාන කොටස සොහොන් කොටක් නොතබන්න. සොහොන් කොට තැබීම නිසා කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඉතිහාසගත විය යුතු උවමනාවක් නැහැ. ඒ නිසා එලෙස කරන්නයි රජුරෝ උපදෙස් දුන්නා. මේ කතාව ලෝක ඉතිහාසයේ තියෙන මහා අරුම පුදුම කතාවක්. හැබැයි අපිට හොඳ දෙයක් අපේ ජීවිතයට කියනවා. අපේ ජීවිතවලට පාඩම් ගන්නවා. බලන්න ලෝකෙ කොච්චර ධනවතුන් හිටියද කියලා. මහා දේශපාලන බලවතුන් හිටියද කියලා. මහා ඥානවන්තයෝ හිටියද කියලා. බුදුවරු කොච්චර හිටියද කියලා. රහත්වරු කොච්චර හිටියද කියලා. ඒ සියලු දෙනාම ජීවිතෙන් සමුගත්තා. කිසිවක් ගෙනියන්නේ නැතුව. සියල්ල අත්හැර දාලා. ඉතින් මම ඔබට කියන්නේ මේ සියල්ල අත්හරිනවා කියන එක හරි වෙනස් එකක්. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය මේ ප්‍රශ්නේ ඇත්තටම මේ මගෙන් විතරක් නෙමෙයි. බුදුහාමුදුරුවෝගෙනුත් අහලා තියෙනවා. මේක තියෙන සංයුත්ත නිකායේ ධම්මදින සූත්‍රයේ. ධම්මදින උපාසකයා ඇවිල්ලා ඔන්න ඔය ප්‍රශ්නේමයි ගෞතම බුදුන් වහන්සේගෙන් අහන්නේ. ධම්මදින උපාසකයා අහනවා මෙහෙම. ස්වාමීනි අපිට දරු මල්ලෝ ඉන්නවා. අපිට වතු පිටි කුඹුරු ඉඩකඩම් තියෙනවා. අපිට ධන දාන්නේ භවභෝග සම්පත් අපිට තියෙනවා. අපි රන් රිදී මසුකහවණු පරිහරණය කරනවා.
ඉතින් ඔබ වහන්සේ කියන සියල්ල අත්හරින්න කිව්වාම ස්වාමීනි අපි කොහොමද මේ ජීවිතය ගෙවන්නේ? ඒතර බුදුන් වහන්සේ ධම්මදින්න උපාසකයන් අහන ප්‍රශ්නයක්. අහනවා ඔබ හිත පුරුදු කරගන්න බුද්ධ ධම්ම සංඝ ආර්යකාන්ත සීලය කෙරේ. බුදුන් වහන්සේ ධම්මදින්න උපාසකයට ශ්‍රෝතාපන්න භාවය ගැන කියලා දෙනවා. ඕනම ගිහියෙකුට සෝවාන් තත්වයට පත් වෙලා ගිහි ගෙහි වාසය කරන්න පුළුවන්. ධම්මදින්න උපාසකයට පැහැදිලි කරන්නේ ඒක. ඔබ ගිහි ගෙහි වසන්න. දූ දරුවන් එක්ක ජීවත් වන්න. රන් රිදී මසු කහවණු පරිහරණය කරන්න. නමුත් සිත දියුණු කරගත්ත කෙනෙකුට ගිහි ගෙහි වසන්න පුළුවන්. සකෘදාගාමි තත්වයට පත්වෙච්ච කෙනෙකුට ගිහි ගෙහි වසන්න පුළුවන්. මේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන. දැන් අපි බොහෝ දෙනෙක් මේක වැරදියට දැන් මම ඔබට කියනවා අත්හරින්න කියලා. හැබැයි මම ඒකේ ඔබට නොකියන වචනයක් තියෙනවා. සියල්ල මනසින් අත්හරින්න. සියල්ල මනසින් අත්හරින්න. අපි මේ සියලු දේ අත්හැර දාන්න ඕන මනසින් පමණයි. අපි මොකද අපි මේ සියල්ල අල්ලගෙන ඉන්නේ මනසින්නේ. යමක් කවුරු හරි භෞතිකව අල්ලගෙන ඉන්නවද? නෑ. කිසිම කෙනෙක් කිසිම දෙයක් භෞතිකව අල්ලගෙන නෑ. දැන් ඔබ නාන්න යනකොට ඔබට තියෙන ධන දාන්නේ භවභෝග මුතුමැණික් එහෙම අරගෙන ගිහලා හංගගෙන ඇඟේ බැඳගෙන නානවද? නෑ. ඔබ වැසිකිළියට යනකොට, ඔබ නිදා ගන්න යනකොට, ඔබ කෑම කන්න යනකොට, ඔබේ ඔක්කොම වස්තුව මල්ලක දාලා අරගෙන යනවද යන හැම තැනකටම? නෑ. දැන් ඒ වුණාට අපිට වස්තුව නැද්ද? බැඳීම් නැද්ද? තියෙනවා. දැන් එතකොට බලන්න මේ සියලු බැඳීම් තියෙන්නේ කොහෙද? ඔබගේ සිතේනේ. ඔබ නාන්න යනකොට, ඔබ නිදා ගන්න යනකොට ඔබට බැඳීම් නැද්ද? සිතේ තියෙන්නේ. ඉතින් මම අහන්නේ නාන්න යනකොට මොකටද බැඳීම් තියාගන්නේ? නාන එක ගැන කල්පනා කරනවා මිසක් ඔබ නිදා ගන්න ගියාම මොකටද එක එක කුණු ගොඩවල් ඔලුවට දාගෙන රැලි වෙනකන් කල්පනා කරන්නේ? හොඳට නිදා ගන්නවා මිසක්. ඔබ කෑම කන්න ගියාම එක එක දේවල් ඔලුවේ තියාගෙන හිතාගෙන විඳවන්නේ මොකටද? හොඳට සිහියෙන් කෑම කනවා මිසක්. මෙන්න මේකයි බුදුන් වහන්සේගේ පණිවිඩය. මේක හරි වෙනස්. හැබැයි එකක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ කියපු ඇත්තම පණිවිඩය තේරුම් ගත්තාම ජීවිතේ හරීම නිස්කලංකයි. අපි කියනෝනේ අර හරියට දැන් අපි සමහරලාට ජීවිතේ කියනවා හරියට මේ මම නම් මේ පුළුන් කෑල්ලක් පාවෙනවා වගේ ඉන්නේ. අපි එහෙම කියන්නේ ඇයි? මනසෙන් හුඟක් දේ අත්හැරලා දාලා තියෙන්නේ. සියලු බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා පැහැදිලි කරන්නේත් ඕකමයි. හොඳ සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ මිගජාල සූත්‍රය. මිගජාල කියලා භික්ෂුවක් බුදුන් වහන්සේ ළඟට පැමිණ අහන ප්‍රශ්නය. තනියෙන් වාසය කිරීම හා දෙවැන්නෙක් සමග සිටීම යනු කුමක්ද? ඒතර බුදුන් වහන්සේ දෙන පිළිතුර. උන්වහන්සේ කියනවා මිගජාල සියල්ල අත්හැරලා දාලා වනාන්තර ගත වුණාට ඔහු තනියෙන් ජීවත් වන්නෙක් නොව. ඔහුගේ හිතේ තණ්හාව තියෙනවා. ඒ කියන්නේ අර පරණ කුණු ගොඩවල් මතක තියාගෙන විඳවනවා. එතකොට ඔහු ළඟ දෙවෙනි එක්කෙනෙක් ඉන්නවා. කවුද ඉන්න දෙවෙනි එක්කෙනා? ඔහු ළඟ තියෙන තණ්හාව. සියලු සම්පත් ඇති තැනක කිසිවක් අල්ලා නොගෙන සිටින්නා ළඟ දෙවැන්නෙක් නැත. මිගජාල මම කියනවා සැබෑවටම අත්තරපු කෙනා තමයි සියලු සම්පත් භෞතික දේ ඇතුව ඒ භෞතික දේ මනසින් අල්ලා නොගෙන සාර්ථකව ජීවත් වන්න. අන්න ඒක තමයි බුදුන් වහන්සේගේ පණිවිඩය. කොහෙවත් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේක මේ බෞද්ධ සමාජයේ තියෙන මෝඩ මත. ඇත්තටම අපේ බෞද්ධ සමාජයට හරිම බුදුන් වහන්සේගේ දේශනාව පහුගිය කාලේ හරියට දේශනා වුණේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ වැරදි මතවල පැටළුණා. වැරදි දේව විශ්වාස, වැරදි මිත්‍යා විශ්වාස, යంత్ర මන්ත්‍ර ගුරුකම්, ඔය කේන්දර හඳහන්. දැන් බෞද්ධයෝ කිව්වොත් ඕනම කෙනෙක් අපි නිකන් වෙන ආගම් වල එහෙම කියන්නේ ඒගොල්ලෝ කේන්දර විශ්වාස කරගෙන ගුරුකම් කරගෙන ඊළඟට එක එක මිත්‍යා විශ්වාස පිළි අරගෙන බලි බිලිතොවිල් කරගෙන ජීවත් වෙන මහා ගෝත්‍රික ප්‍රාථමික ජන කොටසක් ආගමික විශ්වාසත් එක්ක ඉන්න පිරිසක් හැටියටයි පිළිගන්නේ. නමුත් ඒක වැරදි. බුදුදහම තරම් ඥාන ගවේෂණයකට, ඥාන විභාගයකට, ඥාන විශ්ලේෂණයකට ඉඩ දීපු තවත් ආගමික ගැන්වීමක් නැහැ. නූතන 21 වෙනි ශතවර්ෂයේ 22 වෙනි 23 වෙනි 25 වෙනි මේ ශතවර්ෂවලට බුදුදහමේ පණිවිඩය කියන්න ඕන. මිනිස්සු අද හුඟක් මොලේ වැඩි, ඥානෙ වැඩි. ඒ ඥානවන්ත මිනිස්සු ගුරුකම්, යంత్ర මන්ත්‍ර, කේන්දර පස්සේ දුවන බෞද්ධයෝ පිළිගන්නේ නැහැ. ඒ මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. යුරෝපීය ජාතිකයෝ හුඟක් ඥානවන්තයි. ඒගොල්ලෝ මේව ගැන හොයනවා. ආගම්, දර්ශන, විද්‍යාව මේව හොඳට ඉගෙනගෙන ඒගොල්ලෝ. ඒ ඉගෙනගත්ත මිනිස්සුන්ට ගැළපෙන විදිහට අපි බුද්ධ ආගම කියන්න ඕන. එහෙම නැතුව ඉගෙනගත්ත මිනිස්සුන්ට නොගැලපෙන විදිහට කිව්වොත් එහෙම බුද්ධ ආගම ඉගෙනගත්තු සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා.
ඥානවන්ත මිනිස්සු ආගම ප්‍රතික්ෂේප කළොත් මෝඩයෝ කොහොමත් ප්‍රතික්ෂේප කරනවා. මොකද ලෝකේ ඕනම එකක් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම පවතින්නේ ඒ සමාජයේ ජීවත් වන උගතුන්ගේ පිළිගැනීමේ ප්‍රමාණය මතයි. ඒ නිසා අපිට ලොකු අභියෝගයක් තියෙනවා. අපි බොරුවට කෑ පක්ෂ වෙලා කෑ ගැහුවට ඔය කොච්චර දැඟලුවත් වැඩක් නැහැ. බුද්ධ ආගම බුදුන් වහන්සේගේ පණිවිඩය ව්‍යාප්ත කරන්න නම් බුදුන් වහන්සේ කරපු නිවැරදි දේශනාව උගත්යයි සම්මත ලෝකයට කියන්න සුදුස්සෙක් අපි නිර්මාණය කළ යුතුයි. එහෙම නැත්නම් සාම්ප්‍රදායිකව භික්ෂුවක් වුණාට ඒ භික්ෂුව කියන එක කවුරුවත් පිළිගන්නේ නැහැ. දැන් ඉස්සර ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන එකට හැමෝම මෙහෙ කිව්වනේ. දැන් හාමුදුරන්ට වඩා ගමේ ඉන්න ඔක්කොම උගත්. කවුද දැන් හාමුදුරුවෝ කියනවා පිළිගන්නේ? කවුරුවත් පිළිගන්නේ නැහැ. මේක තමයි අද තියෙන ඇත්ත. මේ ඇත්තට තව අවුරුදු 20ක් 30ක් යනකොට අපිට බොහොම දරුණු විදියට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මම මේ කරන දේශනාවලට සවන් දීලා ඒ අනාගත බය අපි දකින්න ඕන. අපි දැකලා අනාගත ලෝකයට ගැලපෙන විදියට ගෞතම බුදුහාමුදුරන්ගේ පණිවිඩය ගෙනියන්න ඕන. ගෞතම බුදුහාමුදුරන්ගේ පණිවිඩය කිසිම ආගමකට අයිති පණිවිඩයක් නෙවෙයි. කිසිම ජාතියකට අයිති පණිවිඩයකුත් නෙමෙයි. කිසිම කුලයකට ගෝත්‍රයකට අයිති පණිවිඩයකුත් නෙමෙයි. කිසිම නිකායකට අයිති පණිවිඩයකුත් නෙමෙයි. ඒක මුළු මානව ලෝකයටම ලැබිච්ච දායාදයක්. මුළු මානව වර්ගයාගේම දුක නිවීම පිණිස තියෙන එකම එක සත්‍යයේ පණිවිඩය. ඉන් එහා සත්‍යයේ පණිවිඩයක් මට තේරෙන්නේ නැහැ. හැබැයි තියෙන ප්‍රශ්නය ඒ සත්‍යයේ පණිවිඩය හරි අමුතුයි. ඒක හරි වෙනස්. ඇත්තම බුද්ධාගම හරි වෙනස්. එහෙම නැත්නම් මේ අපි මේ ಜಾතිවලට ආගම් වලට බෙදිලා ඉන්න පණිවිඩය නෙමෙයි බුදුහාමුදුරන්ගේ ඇත්ත පණිවිඩය. බුදුහාමුදුරන්ගේ ඇත්ත පණිවිඩයේ ජාතියක් ආගමක් කුලයක් ගෝත්‍රයක් මොකක්වත් නැහැ. ඒක මුළු මානව වර්ගයාට අයිති වෙච්ච පොදු නිධානයක්, පොදු සම්පතක් පමණයි. ඒ නිසා මා ඔබට කියන්නේ අත්හැරීම පුරුදු කරන්න. ඒක පුරුදු කරන්න පුළුවන්. ඒක හරි ලේසි. ඒකට කල යුත්තේ මනසින් අත්හැරීමක් පමණයි. සියලු දේ මානසිකව අත්හැරලා දාන්න. කිසි දෙයක් ඕනවට වඩා අපේක්ෂා කරන්න එපා. ජීවිතේ අපි වරදින තැන් අපිට තියෙනවා. මං කියන්නම් තැන. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජයෝ. ඔබ ඔබේ ජීවිතේ හැමදාම ජයක් අපේක්ෂා කරනවානේ. ක්‍රීඩා තරගයකට ගියත් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ජය. පෙරදිච්ච ගමන් ගැහුවා තිබිච්ච පුටු වලින් බෝතල් වලින් පොලු කෑලි වලින් ගහලා රණ්ඩු වුණා. ඇයි ඒ? ජය විතරක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඔබට ධනාත්මක චින්තනය කියලා එකක් උගන්වලා තියෙනවනේ මේ නූතන සමාජයේදී. මං කියන්නේ ධනාත්මක චින්තනය අපේ සමාජයේ විශාල අගාධයකට දැම්මා. ඒකට හේතුව ඔවුන් ඍණාත්මක චින්තනයක් ඉගෙනුවේ නැහැ. ඔවුන් ඉගෙනුවා එක පැත්තක් ගැන. දැන් අපි කියන්නේ ධනාත්මක චින්තනය හොඳයි කියලානේ. හැබැයි ඕකේ නරක තියෙනවා. පහුගිය දවස් එක ශිෂ්‍යෙක් ආව උසස් පෙළ විභාගයට ලියන්න. ගියපු මේ ශිෂ්‍යයා උසස් පෙළ විභාගයට ලියලා මොහු ධනාත්මක චින්තනය දේශනා කරන කෙනෙක් ළඟට ගිහිල්ලා ඔහුගෙන් අහගෙන ඒ තුනක් ගන්න මොහු හිත හදාගෙන. දැන් ඒ තුනට විතරයි හිත හදලා තියෙන්නේ. ඒතකොට එයා කියලා තියෙනවා ඒ තුනම තමයි. මේ ශිෂ්‍යයා විභාගයට ගිහිල්ලා ලිව්වා. විභාග ප්‍රතිඵලාව F3ක් ෆේල්. මේ ශිෂ්‍යයා පිස්සු වැටුණා. ඉතින් මෙහි එක්කරගෙන ආවා. මම ඔහු සමග කතා කළා. එතකොට ඔහු කිව්වා මට කිව්වා අහවල් කෙනා ඒ තුනක් ගන්න පුළුවන් කියලා. මං ඒ පුළුවන් තැනම හිටියා. මම නිකමඩවත් හිතුවේ නෑ බෑ කියලා. මම කියන්නේ ධනාත්මක චින්තනයේ වැරදි. ලෝකෙ දෙකක් තියෙනවා හැම එකකම. ධනාත්මක චින්තනයක් යම් තැනක තියෙනම් ඍණාත්මක චින්තනයකුත් තියෙනවා. මේ දෙමව්පියෝ ළමයින්ට සලකන විදිය වැරදි. දැන් බලන්න සාමාන්‍ය පෙළ විභාගයට යනකොට බොහෝ අම්මලා කරන වැරද්දක් මේක. ශිෂ්‍යත්ව විභාගයට යනකොටත් මේක කරන ළමයි. කියනවා උඹ විභාගේ ෆේල් වෙලා එහෙම ගෙදර එන්නේ නෑ. ආවොත් ගහනවා. මෙහෙම කරනවා. මෙහෙම දඬුවම් කරනවා. ඇයි ළමයි මේ විදියට මානසික පීඩාවට ලක් කරන්නේ? මොකද දෙමව්පියන්ට එහෙම තියෙන අයිතිය. ළමයා විභාගයට ලියන්නේ ළමයාට පුළුවන් විදියට නේ. හොඳ දෙමව්පිය කෙනෙක් කවදාකවත් ළමයාට බල කරන්න එපා. ළමයාට කියන්න මහන්සි වෙලා ඉගෙන ගන්න. ෆේල් වුණොත් අපි ඔය සන්තෝෂෙන් බාර ගන්නවා. හැබැයි ඔය ළමයා විභාගේ පාස් වුණොත් අපි සන්තෝෂෙන් බාර ගන්නවා. ඔය ළමයා විභාගේ ෆේල් වෙලා ආවයි කියලා අපි ඔය ළමයට ගහන්නවත්, එලවන්නවත්, තර්ජනය කරන්නවත් නැහැ. අන්න එහෙමයි දෙමව්පියෝ ඉන්න ඕන. මේ අපේ සමාජයේ අතිධාවනකාරී තරඟකාරී රාමුවකට වැටිලා විශාල තරඟයක්. මේ තරඟයේ අවසාන ප්‍රතිඵලය මොකද්ද කියලා දන්නවද? පිස්සෝ, උම්මත්තකයෝ, මානසික රෝගීන් මේ සමාජයට බිහි වෙනවා. මේක නවත්තන්න නම් දෙමව්පියෝ මීට වඩා දැනුවත් වෙන්න ඕන. රටේ ඉන්න ගුරුවරු මීට වඩා දැනුවත් වෙන්න ඕන. ගුරුවරු හැමතිස්සෙම දරුවාගේ මනස මධ්‍යයක් තුල තියන්න ඕන. අපි මේ කියන දර්ශනය. ජයක් තියෙනවා නම් පරාජයක් තියෙනවා.
දැන් අපි බලන්න මේ ප්‍රසිද්ධ ඉස්කෝලවල මැච් ක්‍රීඩා මැච් ගාල්ලෙත් තියෙන කොළඹත් තියෙන හැමතැනම තියෙන මමත් ওই මැච් වලට ගිහිල්ලා තියෙනවා. අන්තිමට කරන්නේ ගහ ගන්න එකනේ. ඉතින් මම අහන්නේ මේකද ක්‍රීඩාව? එතකොට මේ ඔක්කොම එකම දෙයක් නේ අපේක්ෂා කරලා තියෙන්නේ. ජයක් විතරයිනේ. මේ කිසි කෙනෙක් පරාජයක් අපේක්ෂා කරලා නැහැනේ. එතකොට ක්‍රීඩාවේ අරමුණ ජයක් උගන්නන එකද? නැහැ. ජය පරාජය දෙකම උගන්නන එක. ඒකයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජයෝ. ජය වෛරය ගෙන දෙයි පරාජය දුක ඇති කරවයි. මම ඔබට කියනවා. උන්වහන්සේ දේශනා කරනවා ඥානවන්තයා ජය පරාජය දෙකම කලබලයක් නැතුව ඉවසා දරා ගන්නවා. අන්න එයා තමයි ඥානවන්තයා. එයා තමයි ලෝකෙ දිනන කෙනා. ඉතින් මම මේ අත්හැරීමේ පණිවිඩය ඔබ මා කියන පිළිවෙලට ඉගෙන ගත්තොත් මේක ඉස්කෝලේ යන ළමයෙකුට වැදගත් අධ්‍යාපනය සාර්ථක කරගන්න. මේක රැකියාව කරන කෙනෙකුට වැදගත් බොහෝම මනස විවේකයෙන් තියාගෙන රැකියාව කරන්න. විවාහ ජීවිතයක් ගත කරන කෙනෙකුට වැදගත් ප්‍රශ්න අඩුවෙන් විවාහ ජීවිතය ගත කරගෙන යන්න. ආයතනයක් පරිපාලනය කරන කෙනෙකුට වැදගත් ආයතනයේ ප්‍රශ්න ඇඟට ගන්නේ නැතුව පරිපාලනය කරන විදිහ ඉගෙන ගන්න. රටක් පාලනය කරන කෙනෙකුට වැදගත් රටේ ප්‍රශ්න කලබල නොවි එහි දෙපැත්තක් ඇති බව දැක නිශ්චලව කලබල නොවි ඉවසීමෙන් විසඳ ගන්න. ඒ නිසා මේ අත්හැරීම කියන එක නැතුව ලෝකෙ ගෙනියන්න බෑ. අත්හැරීමක් නැති තැන ලෝකයක් පවත්වන්න බෑ. අන්න ඒකයි අපි මේ අත්හැරීමේ පණිවිඩය හරියට ඉගෙන ගන්න ඕන. දැන් මම මේ කියන අත්හැරීමේ පණිවිඩය යම් පාසල් ශිෂ්‍යයෙක් ඉගෙන ගත්තොත් එහෙම එයාට හොඳට මතක ශක්තිය මතක ධාරිතාව වැඩි වෙනවා. දැන් මේ දේශනාව කරන මට ඕන දෙයක් එකවරක් කිව්වොත් තවම මතකයි. මම එහෙම කියන්නේ මේ මගේ මතකයක් ගැන කියන්න නෙමෙයි. මනසින් හුඟක් දේවල් අත්හැරලා දැම්මාම මනස හරි පැහැදිලි. හරි ප්‍රසන්නයි. ඒ ප්‍රසන්න වෙච්ච මනසට යමක් ඇතුල් වුණොත් යමක් මතක තියාගන්න ඕන වුණොත් ඒක හොඳට මතක හිටිනවා. ඒක තමයි රහස. දැන් ඔය සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ සංඝාරව සූත්‍රය. දවසක් බුදුන් වහන්සේ ළඟට පැමිණෙන බමුණෙක් බුදුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ සමහර බමුණෝ ඉන්නවා ඒ බමුණන්ට යමක් ඇහුවාම හොඳට මතකයි. ඒ වගේම සමහර බමුණෝ ඉන්නවා ඒ අහපු දේ තිබිච්ච තැන මෙන්න මේ අහවල් තැන තියෙන්නේ කියලාත් ඒගොල්ලන්ට කියන්න පුළුවන්. මම ඔබ වහන්සේගෙන් අහනවා සමහර බමුණෝ ඉන්නවා ස්වාමීනි අහපු දේ ඒ වෙලෙම මතක නැති වෙනවා. ඇයි සමහරුන්ට හොඳට මතක තියෙන්නේත් ඒ කියන තැන් පවා කියන්න පුළුවන් වෙන්නේත් සමහරුන්ට අමතක වෙන්නත් හේතුව මොකද්ද? බුදුන් වහන්සේ කරුණු පහක් පෙන්වනවා. දැන් බලන්න මේ අත්හැරීමේ පණිවිඩය පුරුදු කරාම ඔබට ලැබෙන වාසි මුළු ජීවිතේම සාර්ථක වෙනවා. ඒ කරුණු පහ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඔබේ සිත අලස බවට පත් කරන, සිත නිදිබර කරවන, නිවන වහන ධර්ම පහක්. මේ ධර්ම පහ ඇති වුණොත් ඔබ අසාර්ථක වෙනවා. උන්වහන්සේ උපමාවක් කියනවා. මේ උපමාව මා ඔබට කිව්වා මට මේ කාරණේ හොඳට පැහැදිලි වේවි. වතුර වීදුරුවක් ගන්න අතට අරගෙන රතු පාට කුඩු ටිකක් දාන්න. දාලා පතුලට කාසියක් දාන්න. දාලා කාසිය උඩින් බලන්න. පේනවද නැද්ද? පේන්නේ නැහැ. ඇයි ඒ කාසිය තියෙන වතුර වීදුරුව රතු පාට වෙච්ච නිසා. ඒ වගේ හිතට කාමය ආවහම, කාමරාගය ආවහම ඔබ කාමය නිසා අන්ධ වෙනවා. එතකොට ඔබ කාමය නිසා අන්ධ වුණාම කාමය නිසා ඔබේ පැහැදිලි මතකය මොකද වෙන්නේ? නැති වෙලා යනවා. කෙනෙකුගේ හිතේ කාමාශාව අධික නම් ඒ කාමාශාව අධික වෙච්ච පුද්ගලයාට මතක හිටින්නේ නැහැ. හොඳට මතක තියාගන්න රතු පාට ඩයි දාපු වතුර වීදුරුව කාසියක් දාලා තියෙනවා. හොඳට මතක තියාගන්න. විශේෂයෙන් පාසල් වල ළමයි. ඒ නිසා හිත කාමයෙන් ඉවත් කරන්නේ කෙසේද? මම ඔබට කියලා දෙන්නම් හිත කාමයෙන් ඉවත් කරන විදිය. ඒක හරි ලේසි. මේ හැම එකම දෙපැත්තක් තියෙනවා. කාමය ඇති වෙන තැනක් තියෙනවා වගේම කාමය නැති තැනක් තියෙනවා. හැබැයි මේ පවතින ලෝකයේ තුල මිනිස්සු දන්නේ කාමයට එක්ක ජීවත් වීමක් පමණයි. කාමයෙන් එහාට ලෝකයක් ගැන කවුරුවත් දන්නේ නැහැ. හැබැයි කාමයෙන් එහාට ලෝකයක් තියෙනවා. ඒක තමයි විරාගයේ මත පදනම් වෙච්ච ලෝකය. ඒක ගැන අපි වෙන දවසක දිගට සාකච්ඡා කරනවා. කොහොමද මේ මුළු මානව ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්? කාමාශාව නැති කරන්නේ කොහොමද? වෛරය, ව්‍යාපාදේ නැති කරන්නේ කොහොමද? අපි ඊළඟ දවසක සාකච්ඡා කරමු. කාමාශාවයි තරහයි දෙකෙන් අයින් වෙන්නේ කොහොමද? මනස සමතුලිත කරගන්නේ කොහොමද? ඊළඟ දෙවෙනි කරුණ දැන් අපි වතුර වීදුරුවක් අරගෙන වතුර වීදුරුව රත් කරනවා. එතකොට ඒකෙන් බිබුල් දානවා. දැන් වතුර වීදුරුව රත් වෙලා තියෙන්නේ. බිබුල් එනවා. හුලං එනවා. නටන වතුර. දැන් අපි පතුලේ කාසියක් තියෙනවා. ඔබට උඩින් බැලුවාම පතුලේ කාසිය පේනවද? ඇයි නැත්තේ?
වතුර බිබුල් වෙන නිසා. ඒ වගේ තමයි ව්‍යාපාදය, වෛරය ඔබේ හිතට ඇතුල් වුණාම මේ වෛරය, ව්‍යාපාදය ඔබේ මතකය අවුල් කරනවා. තුන්වෙනි එක තමයි වතුර වීදුරුවක් අරගෙන කාසියක් දාලා කාලයක් තියෙන්න riyan වතුර වීදුරුවේ දියසෙවල් හැදෙනවා. සෙවල් බැඳෙනවා. සෙවල් බැඳුනාම පතුලේ ඇති කාසිය පැහැදිලිව පේනේද? පේන්නේ නැහැ. ඒ වගේ තමයි තීන මිද්දය, අලස ගතිය, නිදිබර ගතිය, සිතෙහි ඇතිවන පසුබෑම ඔබේ මතකේ නැති කරනවා. හතරවෙනි එක තමයි වතුර වීදුරුවක් අරගෙන කාසිය දාලා වතුර වීදුරුව හොල්ලනවා. එතකොට වතුර හෙල්ලෙනවා. එතකොට ඔබට කාසිය පේනවද? කාසිය පේන්නේ නැහැ. පස්වෙනි එක තමයි වතුර වීදුරුවක් අරගෙන ඒ වතුර වීදුරුව අපි බොර කරනවා. බොර කරාම ඔබට කාසිය පේනවද? ඒ වගේ තමයි හිතට සැකයක් ආවහම හරි දේ පේන්නේ නැහැ. මිනිස්සෙකුගේ මතකය නැති කරන කරුණු පහක් තියෙනවා. මේ හොඳට පාසල් යන ළමයි මේ වහගන්න. දෙමව්පියෝ ඒ ළමයින්ට මේක කියලා දෙන්න. කියලා දුන්නා මේ ළමයිගේ මතකය වැඩි කරගන්න පුළුවන්. කෙනෙකුගේ මතකය රඳා පවතින කරුණු පහයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ පහ. මේ කියනවා නීවරණ කියලා. එතකොට බලන්න මේ අත්තරීම පුරුදු කරන කෙනෙකුගේ සිතට මේවට යනවද? යන්නේ නැහැ. මොකද යන්න තැනක් නැහැ. හැමතිස්සෙම දෙකක් උගන්වනවා. ජය ඇති තැන පරාජයක් උගන්වනවා. සන්තෝෂය ඇති තැන දුකක් පවතිනවා. අල්ල ගැනීමක් තියෙනම් අත්තරීමක් තියෙනවා. දැන් ඔබට මම මේ අත්තරීම පුරුදු කරවන්නේ මේ සමාජයේ බොහෝ දෙනෙක් අල්ල ගන්නවා. මොකක් හරි එකක් අල්ල ගන්නවා. බොහෝ වෙලාවට අපි අල්ලගන්නේ කිසිම වැදගැම්මකට නැති දේවල්. දැන් අපි කියන ඊට පස්සේ අත්තරින්න කියලා. අත්තරගෙන ගිහලා සමහරව අත්තරීම අල්ල ගන්නවා. එතකොට ජීවිතය අවුල් වෙනවා. මා මේ කරන්නේ මේ දේශනාව ගැන සියලු තැන් තේරුම් අරගෙන අවසානයේ. ඒ නිසා මේ දේශනාව ගැන ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. කෙලින් ඇවිල්ලා ඉස්සරහට මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. හැංගිලා ප්‍රශ්න කරන්න ඕනේ නැහැ. අහුමුළු වල ඉඳගෙන ප්‍රශ්න කරන්නේ බයගුල්ලෝනේ. බය නැති අපි හොඳ තේරෙන භාෂාවෙන් කියනවා නම් බය නැති මිනිස්සු. චණ්ඩි කියලා කියන්නේ. ඉන්නවා නම් මොකද්ද කරන්න ඕනේ? මේ දේශනාව පිළිබඳව වැරදි කියන හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම ඉස්සරහට ඇවිල්ලා ප්‍රශ්න කරන්න ඕනේ. ඒ ප්‍රශ්න කළා මේ දේශනාව හරියට තේරුම් ගන්න ඕනේ. වෙලා තියෙන ප්‍රශ්නය මෙවැනි දේශනාවක් පහුගිය ඉතිහාසයේම දේශනා කළේ නැහැ. ඒ දේශනා නොකළ නිසා මේ දේශනාව ඇහෙනකොට ඒකට වෙනස් වගේ තේරෙනවා. හැබැයි මේක තමයි ගෞතම බුදුන් වහන්සේ දේශනා කරපු ඇත්තම සත්‍යයේ පණිවිඩය. මේ සත්‍යයේ පණිවිඩය පුරුදු කරන්න, පුහුණු කරන්න, ජීවිතයට බද්ධ කරගන්න. ඒ ජීවිතයට බද්ධ කරගත්තාම ඔබේ ජීවිතය සාර්ථකත්වයට පත් වෙනවා. ජීවිතයේ සාර්ථකත්වයට පත් කර ගැනීමට අපි කරන්නේ මේ මඟ පෙන්වීමක්. ඒ නිසා කෙනෙකුට දැන් මේ දේශනාව ඇහෙනකොටම හිතෙන්න පුළුවන් අත්තරින්නනේ කියන්නේ. දැන් අපිට ළමයි අත්තරින්න වේවි, දරුවෝ අත්තරින්න වේවි, ගෙවල් අත්තරින්න වේවි, කුඹුරු අත්තරින්න වේවි. නෑ මම එහෙම කිසිමක් කියන්නේ. ඔබ ඔක්කොම අත්තරින්න මනසින් හිතින් අත්තරලා දාලා නිදහසේ ඉන්න. නිදහසේ නිදා ගන්න. නිදහසේ කන්න. නිදහසේ ඉගෙන ගන්න. නිදහසේ රැකියාව කරන්න. ඔබ මෙතෙක්කල් ජීවිතය විඳෙව්වා. ඔබ මේ අත්තරීමේ පණිවිඩය පුරුදු කරගත්තාම මම ඔබට කියලා දෙන්නම් ජීවිතේ විඳින හැටි. ඔබ මෙතෙක්කල් ජීවත් වෙනවා කියලා හිතාගෙන මැරුණා. මැරිමනේ හිටියේ. රෑ එළි වෙනකන් කල්පනා කර කර මැරි ඉපදුණා. දුක් විඳින්මින් ජීවත් වුණා. මම ඔබට කියලා දෙන්නම් ලස්සනට ජීවත් වෙන හැටි. මේක හරි අමුතු පණිවිඩයක්. ඒකයි අර ධම්මදින උපාසකයා බුදුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන්නේ අපිට දූ දරුවෝ ඉන්නවා මේවා තියෙනවා අපි කොහොමද මේ අත්තරීමේ පණිවිඩය මේ ගැඹුරු ශූන්‍යතා ධර්මය ප්‍රගුණ කරගෙන අපි යන්නේ කොහොමද? අපි කල යුත්තේ කොහොමද? බුදුන් වහන්සේ ධම්මදින උපාසකයට කරුණු හතරක් පෙන්වනවා. ඒ පෙන්වන්නේ බුදුන් කෙරේ, ධර්මයේ කෙරේ, සංඝයා කෙරෙහි හා ආර්යකාන්ත සීලය. මේ හතර ඔබ ළඟ තියාගන්න. මේ හතර වර්ධනය කරගන්න, පුරුදු කරගන්න. මේ හතර ඇති බව ඔබට ප්‍රත්‍යක්ෂ වෙන වෙලාවේ ඔබ ශ්‍රෝතාපන්න භාවයටපත්. ඔබට මා මේ මඟ පැහැදිලි කරලා දෙන්නම්. ඒ බුදුන් වහන්සේ පෙන්눔 කරන නිවැරදි පාර, අත්හැරීමේ පාර ජීවිතයට එකතු කරගන්න. එතකොට ඔබේ එදිනෙදා ජීවිතය සාර්ථක වෙනවා. භෞතික සම්පත් ඔබට නොලැබෙන්නේ භෞතික සම්පත් ආශාවෙන් අල්ලන නිසා. ආශාවෙන් අල්ලගත්තාම හරි අමාරුයි පාලනය කරගන්න. හරි බරයි. ආශාවෙන් අල්ලන්නේ නැතුව ඒවා තියෙන තැන්වල තියෙන්නේ රියාම හරි නිදහස්. මා ඔබට උගන්වන්නේ වැනි පණිවිඩයක්. ඒ නිසා මේ පණිවිඩය ඉගෙන ගන්න ඕනම කෙනෙකුට භෞතික සම්පත් ලැබෙනවා. ඒ භෞතික සම්පත් ලැබෙන්නේ හරි වෙනස් විදියකට. ඒ තමා මනසින් සියල්ල අත්හැර දානවා. සියල්ල අත්හැර දානකොට ඔබේ මනස නිදහස් වෙනවා. මනස නිදහස් වුණාම නිදහස් මනස තුළ විශාල ශක්තියක් තියෙනවා. ඒ මනසේ ශක්තිය ඔබට සියලු දේ ලබා දීම කෙරෙහි ඔබ નિરાයාසයෙන් යොමු කරනවා. ඒ නිසා අත්තරින්න. සියල්ල මනසින් අත්තරින්න. අත්තර දාලා ජීවිතය ලස්සනට
හොඳට ජීවත් කරවන පිළිවෙල ඇවිල්ලා අහගන්න. ඒ ක්‍රමය ඔස්සේ ජීවත් වෙන. එතකොට ඔබට තේරෙවි අපි දැන් තමයි බෞද්ධයෝ වුනේ. මෙච්චර කාලයක් අපි බොරු වැඩ කළා. තේරුමක් නැතුව ජීවත් වුණා. බෞද්ධය කියා ලිව්වා. බුද්ධ ආගම ඉගෙන ගත්තා. හැබැයි අපිට යහපතක් උනේ නැහැ. ඒක තවත් ආගමක් විතරයි. මේ කියන දේ ප්‍රායෝගිකව කළා බලන්න. පුරුදු කළා බලන්න. මේ අලුත් දර්ශනය පුහුණු කරන්න. මේ අලුත් මාවත කරන්න. මේ අලුත් මාවත ගැන ඉගෙන ගන්න ඉස්සෙල්ලා. ඉගෙනගෙන මේක ඔබේ එදිනෙදා ජීවිතේට දාන්න. කුඹුරු ගොවිතැන් කරන කෙනෙකුට මේ දර්ශනය ඉගෙන ගත්තාම හොඳට කුඹුර කරන්න පුළුවන්. හොඳ විදියට හිතන්න පුළුවන්. අලුත් විදියට හිතෙනවා. අලුත් දේවල් කල්පනා වෙනවා. මනස හුඟක් නිදහස්. ව්‍යාපාරයක් කරන කෙනෙකුට හොඳ ලස්සනට ව්‍යාපාරي සංවිධානය කරගන්න පුළුවන්. පාසලක ඉන්න ගුරුවරයෙකුට ළමයෙකුට හොඳට ඒ පාසලේ කටයුතු කරන්න පුළුවන්. මොකද කිසිවක් අල්ලගෙන නැහැ. ඔබ පාසලේ උගන්වනකොට ගෙදර ඒවා මතක තියාගෙන ඉන්න එපා. ඔබ හොඳට උගන්වන්න. ඔබ ගෙදර ගියහම පාසලේ ඒවා මතක තියාගෙන ඉන්න එපා. එතකොට ඔබ ගෙදර හොඳට වැඩ කරන්න. බලන්න කොච්චර නිදහස්ද කියලා. කොච්චර නිදහස්ද මේ ජීවිතය. මේ මෝඩ මිනිස්සු තමුන්ට ලැබිච්ච නිදහස නැති කරගෙන පුදුම විඳවිල්ලක් විඳවනවා. නිකාම් දුක් විඳිනවා. කිසි තේරුමක් නැතුව. අපි ජීවිතය පිළිබඳ හැමතිස්සෙම දෙපැත්තක් කල්පනා කළ යුතුයි. හැම එකකම දෙපැත්තක් තියෙනවා. ඕනවට වඩා කිසිවකට බැඳෙන්න යන්න එපා. ඒ කියන්නේ ඔබ ඕනවට වඩා බැඳුනොත් ඒ බැඳීම නිසා ඔබට දුක ඇති වෙනවා. ශෝකය ඇති වෙනවා. සංතාපය ඇති වෙනවා. ඉතින් ඕක දැන මොකටද බැඳෙන්නේ? හැබැයි මේ භෞතික දේවල් මේ තැන්වල තියෙන්න අරින්න. දැන් ඔබ මේ ආශ්‍රමයට එන්න වන්දනා නඩයනකොට ගමන් යනකොට ඇවිල්ලා බලන්න කොච්චර පිළිවෙලට ලස්සනට ක්‍රමානුකූලව තියෙනවද කියලා. ඔබ ඒකෙන්ම තේරුම් ගන්න අත්තරීමේ පණිවිඩය පුරුදු කරන කෙනෙක් කොච්චර පිළිවෙලට ලස්සනට ක්‍රමානුකූලව නිවැරදිව වැඩ කරන්න පුළුවන්ද කියලා. වෙන සාක්ෂියක් ඔබට දෙන්න අවශ්‍යතාවයක් නැහැ මට. මා සිටින මේ ආරාමයට ඇවිල්ලා බලන්න මෙතන කොච්චර පිළිවෙලට ක්‍රමානුකූලව තියෙනවද කියලා. ඒකෙන්ම තේරුම් ගන්න මනස නිවාගත්ත කෙනෙකුගේ ස්වභාවය. සවැත් නුවර ජේතවනාරාමේ කොච්චර ලස්සන වෙන්නේ නැද්ද කියලා හිතා ගන්න. මිගාර මාතු ප්‍රාසාදේ කොච්චර පෝසත් පන්සලක්ද කියලා හිතන ඔය එකතැනක තියෙනවනේ. මිගාර මාතු ප්‍රාසාදේ නැත්නම් අපි එකට කියන පූර්වාරාමයට සිටුවරයෙක් පාපිස්සක් ගෙනිච්චලු. මේ සිටුවරයා පාපිස්ස අරගෙන හැම තැනම යනවලු. එතකොට ඇහුවලු මේ මොකද මේ සිටුතුමා පාපිස්සක් අරගෙන හැම තැනම යන්නේ? බලන්න මම මේ පාපිස්සක් ගෙනාවා මේ ආරාමයට දාන්න. මේ ආරාමේ තියෙන පාපිසි මම ගෙනාපෙකට වඩා වටිනේවනේ ඔක්කොම. එතකොට ඔබට තේරෙනවද මිගාරමාතු ප්‍රාසාදයේ හෙවත් පූර්වාරාමය කොච්චර ලස්සනට තිබිච්ච පෝසත් පන්සලක්ද කියලා. නමුත් ඒකේ බුදුන් වහන්සේ වැඩ සිටියානේ. බුදුන් වහන්සේ පාපසිරික කාමරේ දාගෙන නිදාගත්තේ නෑනේ රැයට. ඒවයි තියෙන තැන් වල තියෙන්නේ නැරියානේ. ඒ තියෙන සම්පත් ඒ තැන් වල තියෙන්නේ නැරියා. උන්වහන්සේ ලකල ඒවා පරිහරණය කරපු එක විතරයි. ඊට පස්සේ එතනින් බහැලා යනකොට ඒක මතක තියාගෙන ගියේ නෑ. ඒ වගේ ඔබගේ මේ බුදුහාඳුරගේ පණිවිඩය ඇත්තම පණිවිඩය හරියම අමුතු එකක්. ඒක මේ මට තේරෙන්නේ මේක හිතා ගන්න බෑ. මේ ඇත්ත මේක තේරුණායින් පස්සේ ජීවිතේ හුඟක් වෙනස් වෙනවා. ජීවිතේ අලුත් වෙනවා. ජීවිතේ නවතාවයකටපත් වෙනවා. ඒ නවතාවයේ ඔස්සේ ජීවිතේ දකින්න පුළුවන් වෙනවා. ඒ දැක්ම ඔස්සේ ඔබට මේ දර්ශනය ඉස්සෙල්ලා ප්‍රගුණ කරගන්න. හුඟ දෙනෙකුට තියෙන්නේ බුදු දහම ඉගෙන ගත්තට බෞද්ධ දර්ශනය ඉගෙනගෙන නැහැ. මම මේ ඔබට දේශනා කරන්නේ බෞද්ධ දර්ශනයයි. මේ දර්ශනය ඉගෙනගෙන හොඳට මේක තේරුම් අරගෙන පුරුදු කරලා බලන්න. මේකේ තියෙන කරන්න දේවල් ඉගෙන ගන්නවට වඩා මේකේ තියෙන මේ දේශනාව ඇහුවාම ඔබට කරන්න හුඟා දේවල් තියෙනවා. හරියම ප්‍රායෝගික වෙච්ච ඉගැන්වීමක්. එදා ඉන්දියානු ಭಾರತ සමාජය ආගම් 100 ගාණක් තිබුණා. දර්ශන 100 ගාණක් තිබුණා. ඒ ආගම් 100 ගාණක් දර්ශන 100 ගාණක් අතරේ බුදුන් වහන්සේ විශාල සමාජ ශෝධනයක් කළා. තිබිච්ච වැරදි වලට උන්වහන්සේ චෝදනා කළා. ඒ වැරදි කරපු අයට ඇඟිල්ල දික් කළා. දික් කළා ඒගොල්ලෝගේ වැරදි පෙන්නුවා. ඒ වැරදි පෙන්නකොට ඔවුන්ගේ සැප සම්පත් නැති වේ කියන බයෙන් බුදුන් වහන්සේ විනාශ කරන්න හැදුවා. ඒ සත්‍ය කියන ඕනම කෙනෙක් විනාශ කරන්න හදනවා. ඒක ලෝකේ ස්වභාවය. යම් සත්‍ය කියන්නේ විනාශ කරන්න හදන නැත්නම් එයා කියන්නේ සත්‍ය නෙවෙයි. සත්‍ය කියන්නේකට තරම් විරුද්ධවාදීන් ලෝකේ කාටවත් නැහැ. ඒකට හේතුව ඔව් සත්‍ය කියන නිසා. ඒ නිසා අපි මතක තියාගන්න ඕන. ගෞතම බුදුන් වහන්සේ ඊ타ත්ම සාර්ථකව උන්වහන්සේගේ දේශනාව ඉන්දියානු සමාජය තුළ පැවැත්තුවා. ඒ පැවැත්තුවේ උන්වහන්සේ අමුතු අලුත් පණිවිඩයක් මිනිස්සුන්ට ඉගෙනුවා. ඒ වගේ මා ඔබටත් කියන්නේ මේ අත්හැරීම කියන්නේ හරි අමුතු එකක්. මේක ජීවිතයට පුරුදු කරගත්තාම ජීවිතේ හරි ශාන්ත භාවයකටපත් වෙනවා.
හොඳයි ඔබ එකතු වෙලා සිටින්නේ සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමගින් ඔබටත් පුළුවන් මේ සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට අපි කතා කරන කාරණා සම්බන්ධයෙන් යම් ආකාරයක ගැටලුවක් තිබෙනවා නම් යොමු කරන්න. මෙන්න මේකයි දුරකථන අංකය 0777 377 033 0777 කියන දුරකථනයට පුළුවන් ඔබටත් ගැටලු තිබෙනවා නම් යොමු කරන්න. අද දවසේ අපි කතා කරමින් සිටියේ මේ අතහැරීම කියන කාරණය පිළිබඳව. ස්වාමින් වහන්සේ මට මෙන්න මේ ආකාරයේ ගැටලුවක් පැන නගිනවා. දැන් ඔබ වහන්සේ කතා කරන අතහැරීම තුල අපි ගත්තොත් සිද්ධාර්ථ බෝධිසත්වයන්ට තිබුණා මාලිගාවෙන් යන්නේ නැතුව මාලිගාවේ සිටම බෝධිසත්වයන්ට තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඔබ වහන්සේ කියන විදිහට අතහැරීම පුරුදු කරලා. ඒ කියන්නේ බෝධිසත්වයන්ගේ පවුලෙන් ඈත් වෙන්නේ නැතුව ඒ පවුලේ සිටම අතහැරීම පුරුදු කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තිබුණා. නමුත් බෝධිසත්වයන්ුත් සියලු දේ අතහැරලා ගිහිල්ලා තමයි මේ උතුම් වූ බුද්ධ තත්වය අවබෝධ කරගන්නේ. එතකොට ඔබ වහන්සේ කියන කාරණාව ප්‍රායෝගික වන්නේ නෑ නේද කියන ගැටලුව ඉස්මතු වෙනවා. ලෝකෙක එක කාලෙට සත්‍ය අවබෝධ කරන ක්‍රම වෙනස්. ඒ ක්‍රම පවතින සමාජය මත. ක්‍රිස්තුපූර්ව 6 වෙනි 5 වෙනි ශතවර්ෂවල ඉන්දියාවේ විශ්වාසයක් තිබුණා සියලු භෞතික සම්පත් අත්හැරලා ගියාම සත්‍ය අවබෝධ වෙනවා කියලා. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ විතරක් නෙමෙයි ওই විදිහට ගියේ. ජෛන මහාවීරතුමත් ওই විදිහටම ගියා. එයාගේ දරුවා අත්හැරලා බිරිඳ අත්හැරලා එයාගේ සැප සම්පත් ඔක්කොම අත්හැරලා ගියා. යසකුල පුත්‍රයා ওই විදිහටම අත්හැරලා ගියා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ওই විදිහටම අත්හැරලා ගියා. ඊළඟට උපතිස්ස සරියුත් මහ රහතන් වහන්සේ ওই විදිහටම අත්හැරලා ගියා. ඊළඟට කෝලිත ওই විදිහටම අත්හැරලා ගියා. ඒ අත්හැරලා වුන් ගියේ එදා ඉන්දියානු සමාජයේ විශ්වාස කළා භෞතික සම්පත් අත්හැරියාම සත්‍ය අවබෝධ වෙනවා කියලා. දැන් ඔය අපි දන්නේ ගිහිල්ලා වෙච්ච වාර්තා වෙච්ච අය ගැනනේ. තව ওই විදිහට කොච්චර දෙනෙක් භෞතික සම්පත් අත්හැරලා ගිහිල්ලා අවබෝධ නොකරගෙන ඉන්නේ නැද්ද? දැන් අපි අහලා තියෙනවනේ ජෛන මහාවීරතුමා භෞතික සම්පත් අත්හැරලා ගිහිල්ලා ඒත් පරම සත්‍ය අවබෝධ කරගත්තේ නෑනේ. කාලෙන් කාලෙට පරම සත්‍ය අවබෝධ කරන ක්‍රමවේද වෙනස් වෙනවා. ක්‍රිස්තුපූර්ව 5 වෙනි 6 වෙනි ශතවර්ෂවල තිබිච්ච ක්‍රමවේදය ගැන තමයි ඔබ මගෙන් ප්‍රශ්න කරන්නේ. ඔය ක්‍රමවේද එදාට හරි. නමුත් ඔය ක්‍රමවේදය ඔස්සේ බුදුන් වහන්සේ ගමන් කළානේ. බෝධිසත්ව කාලේ අත්හැරලා ගියානේ. අත්හැරලා ගිහලා අන්තිමට ආවේ කොතෙන්ද? ඒ ආවෙත් සවැත් නුවර ජේතවනාරාමයටනේ. එතකොට ඒ ආවේ සිද්ධාර්ථද? නැහැනේ. බුද්ධනේ. බුද්ධ තත්වයට පත්වෙච්ච බුදුන් වහන්සේ වැඩම කළේ. මිනිස්සෙකුගේ අත්හැරීම පවතින්නේ භෞතිකව නෙවෙයි. මිනිස්සෙකුගේ අත්හැරීම පවතින්නේ මානසිකව. ඒ මානසිකව තමයි මේක කළ යුත්තේ කියන එක බුදුන් වහන්සේ පෙන්වා දෙන්න ඕන නිසා තමයි අවුරුදු 45ක් වෙච්ච බුද්ධ ජීවිතයෙන් වැඩිම කාලයක් ගත කළේ අවුරුදු 20ක්ම හිටියේ කොහෙද? සවැත් නුවර ජේතවනාරාමයේ. සවැත් නුවර ජේතවනාරාමය කියලා කියන්නේ එදා ප්‍රධාන වෙළඳ නගරය ඉන්දියාවේ සවැත් නුවර. වෙළඳ නගරය ආසන්නයේ තිබිච්ච සුපිරි ආරාමයක්. ඒක තමයි එදා විදිය. නමුත් බුදුන් වහන්සේ කිසි බැඳීමක් නැතුව එතන ජීවත් වුණා. අපි දන්නවා ජේතවනාරාමයේ ඉඩම විතරක් අරගෙන තියෙන්නේ මසුරන් කෝටි 18ක් යෙදන් කරලා. 18 කෝටියක්. ජේතවනාරාමේ හදන්න මසුරන් කෝටි 18ක් ගිහිලා තියෙනවා. ඒක අනිත් උත්සව දක්වා උත්සව කරන්න ඔක්කොටම කෝටි 18ක් 54 කෝටියක් කියලානේ කියන්නේ. ඒතකොට බලන්න 54 කෝටියක් මසුරම් වියදම් කරලා හදපු පන්සල මොන වගේයක්ද කියලා. මොනතරම් සුපිරි පන්සලක් වෙන්න අදත් ගිහිල්ලා බලන්න ජේතවනාරාමේ අත්තිවාරම දිහා. ඒ අත්තිවාරම බැලුවම අපිට පේනවා මොන තරම් ප්‍රෞඩ ගාම්භීර විදියට මේව හදලා තියෙන්නේ නැද්ද කියලා. නමුත් බුදුන් වහන්සේට ඒව අල්ලගන්න වමනාවක් උනේ නැහැ. ඕනම සත්‍ය අවබෝධ කළ කෙනෙක් රත්තරන් ගොඩක් උඩ හිටියත් ඔහුට අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. සත්‍ය අවබෝධය කළ කෙනෙක් රත්තරන් ගොඩක් උඩ හිටියත් අඟුරු ගොඩක් උඩ හිටියත් ඔහුට ඒකේ විශේෂතාවයකුත් නැහැ. කාලෙන් කාලෙට අවබෝධයට යන ක්‍රම සමාජයේ අඳුන්වා දෙන ක්‍රම තමයි බුද්ධත්වයට කලින් ඉන්න ඕන කෙනෙකුට පුරුදු කරන්න වෙන්නේ. ඒ නිසා තමයි සිද්ධාර්ථ බෝධිසත්වෝ සියල්ල අත්හැරලා ගමන් කළේ. නමුත් ඔබ අහලා තියෙනවද මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන? උන්වහන්සේ ඔක අනිත් පැත්තනේ. මෛත්‍රී බුදුන් වහන්සේ මාලිගාව තුල මිදගෙන දුෂ්කර ක්‍රියාව කරන්නේ. උන්වහන්සේ මාලිගාවෙන් එළියට යන්නේ නැහැ බුදු වෙන්න. ලෝකේ කාලෙන් කාලෙට බුදු වෙන ක්‍රමවේද පවා වෙනස් වෙනවා. සත්‍ය අවබෝධ කරන විදි වෙනස් වෙනවා. හැබැයි අවබෝධ කරන්නේ එකම සත්‍යයක්. දැන් අපි දන්නෝනේ ලෝකේ එක එක ආගම් තියෙනවනේ. ඒ ආගම් වල ශාස්ත්‍රවරු යම් යම් දේවල් ගැන දේශනා කරනවා. නමුත් ඔවුන් සියලු දෙනාම එකම එක වූ පරම සත්‍යයක් ගැන කියනවා. එකම ස්වභාවයක් ගැන පැහැදිලි කරනවා. මේක හොඳට විවෘතව අපක්ෂපාතීව බලන්න අපි විවේචනය කළ යුතු නැහැ. දොස් පැවරිය යුතු නැහැ කිසිම ආගමකට. හැම ආගමක්ම මනුෂ්‍යයාගේ යහපත වෙනුවෙන් පවතින්නේ.
එතකොට හැම ආගමකට මේ ආගමික නායකයන්ට ඒ ආගම් වල අය ගරු කරනවා. අපි කිසිවෙකුට බැනිය යුතුවත් චෝදනා කළ යුතුවත් නැහැ. අපි එහි ඇති යථා ස්වභාවය දැකිය යුතුයි. ඒ නිසා මම කියන්නේ කාලෙන් කාලයට සත්‍ය අවබෝධ කරන ක්‍රම වෙනස් වෙනවා. නූතනේ තව අනාගතයට, ඒ කියන්නේ මෛත්‍රී බුදුහාඳුර තාම බුදු වෙලා නැහැනේ. උන්වහන්සේ බුදු වෙන කාලෙ වෙනකොට ඕන තැනක ඉඳගෙන සත්‍ය අවබෝධය කරන්න පුළුවන් කියලා මිනිස්සු තුළ විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාස ඔස්සේ ගිහිලා තමයි සමහරව අවබෝධ කරනවා, සමහරව අවබෝධ කරන්නේ නැහැ. දැන් එදා ಭಾರತೀಯ සමාජය තුළ සියල්ල අත්හැරලා ගිය ඔක්කොම අවබෝධ කළේ නැහැ. ජෛන මහාවීර පරම සත්‍ය අවබෝධ කළේ නැහැනේ. නමුත් යසකුල පුත්‍රය අවබෝධ කරගත්තා. බුදුන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ගෞතම බුදුන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ අය කරන්නේ එදා සමාජයේ තිබිච්ච එක. එදා සමාජය දැන් අද බලන්න බිරිඳයි දරුවෝයි දාලා ගියොතින් එහෙම අද කියන්නේ නැද්ද මිනිස්සු බනින්නේ නැද්ද? බනිනවනේ. නමුත් සිද්ධාර්ථ බෝසත්ණන් වහන්සේට කවුරුවත් බැන්නද දොස් කිව්වද නැහැ. ඉන්දියානු සමාජය තුළ එදා විශ්වාසයක් තිබුණා කෙනෙකුට පරම සත්‍යයේ නාමයෙන් විමුක්තියේ නාමයෙන් සියල්ල අත්හරින්න පුළුවන් නම් තමුන්ගේ දූ දරුවෝ පවා ඒක ශ්‍රේෂ්ඨයි කියලා. ඒ විශ්වාස තිබුණා. දැන් අදට වඩා එදා ಭಾರತೀಯ සමාජය වෙනස්. මං අන්න ඒ නිසයි කියන්නේ මේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි ශතවර්ෂයේ බුදුන් වහන්සේ කළ දේශනා අපි අද හුඟ දෙනෙකුට තේරෙන්නේ නැත්තේ උන්වහන්සේ එදා ඒ දේශනා කළේ ඒ සමාජයේ හිටපු අයට මිසක් අපිට නෙමෙයි. බලන්නකෝ ධම්සක් පැවතුම් සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කළා. අනත්ත ලක්ෂණ සූත්‍රයේ පස්වග මහණුන්ට දේශනා කළා. පස්වග මහණුන්ට මාස 3ක් බණ කියලා තමයි රහත් බවට පත් කළේ. හැබැයි ත්‍රිපිටකේ කොහෙවත් නැහැ. වාර්තා වෙලා නැහැ. පස්වග මහණුන්ට මාස 3ක් තිස්සේ හිත පුරුදු කරපු ක්‍රමවේද වාර්තා වෙලා නැහැ. අපේ ත්‍රිපිටකයේ බොහොම සංක්ෂිප්ත දේශනාවක්. ඒක ටිකයි තියෙන්නේ. අවුරුදු 45ක බුදුන් වහන්සේ කියපු සියල්ල මේකේ නැහැ. බොහොම ටිකක් තියෙනවා. ස්වල්පයක්. හරියට මේ නියපොතු වගට ගත්ත පස් ටික තරම් ස්වල්පයක් තියෙනවා. ඒ නිසා මම ඔබට කියන්නේ මේ අත්තරීම ජීවිතේට පුරුදු කරගන්න. අත්තරින්න පුළුවන් රත්තරන් ගොඩක් උඩ ඉන්න කෙනාට ලේසියෙන් අත්තරින්න පුළුවන් අඟුරු ගොඩක් උඩ ඉන්න කෙනාට වඩා. මොකද රත්තරන් ගොඩේ අල්ලගන්න තැන් වැඩිනේ. අඟුරු ගොඩේ අල්ලගන්න තැන් නෑනේ. ඒ නිසා අත්තරීම පුරුදු කරන්න පුළුවන් ලේසියෙන්ම ඔබට භෞතික සම්පත් තියෙනවා නම්. භෞතික සම්පත් නැති කෙනෙකුට වඩා. ඒ නිසා මේ හරියට මේ ධහම තේරුම් ගන්න. මේ කියන දර්ශනය හරියට ඉගෙන ගන්න. මේ දර්ශනය ඉගෙන ගත්තාම ඔබ කවදාකවත් දිනන්නේවත් පරදින්නේවත් නැති සදාකාලික දිනීමකට ඔබපත් වෙනවා. ඒ සදාකාලික දිනීම තමයි සංසාර විමුක්තිය. සංසාර විමුක්තිය ලබන්න මහාන වෙන්න ඕනේ කියලා නෑ, ඒකත් බොරු කතාවක්. සංසාර විමුක්තිය ලබන්න මේ නොකා නොබී ඉන්න ඕන කියලා නෑ, ඒක බොරු කතාවක්. මේ වගේ මේ බොරු සංසාර විමුක්තිය ලබන්න සෙරෙප්පු නොදාන්න ඕන කියලා නෑ, ඒක බොරු කතාවක්. සංසාර විමුක්තිය ලබන්න පාත්‍රයක දන් වළඳන්න ඕන කියලා නෑ, ඒක බොරු කතාවක්. මේ ඔක්කොම බොරු කතා. මේව කලාට සංසාර විමුක්තිය ලැබෙනවා නම් මම අහන්නේ කෝ ලැබිච්ච අය? කාටද ලැබුණේ? කෝ සෝවාන් වෙච්ච කී දෙනෙක් ඉන්නවද දැන් ඔය ළඟ ඔය කියන අය ළඟ? සකෘදාගාමි කී දෙනෙක් ඉන්නවද? අඩුමතරම ගෝත්‍රපු එක්කෙනෙක්වත් ඉන්නවද? නෑ. හොඳට තේරුම් ගන්න මේ බොරුවෙන් මායාවෙන් දැන් අයින් වෙන්න. මේ බොරුවෙන් මායාවෙන් අයින් වෙලා ඇත්තම ඇත්ත වෙච්ච බුදුන් වහන්සේ කියපු සියල්ල මනසින් අත්හැරීමේ මේ දර්ශනය, මේ පණිවිඩය ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න. එකතු කරගෙන පුරුදු කරලා බලන්න මේක කොච්චර සරලද, කොච්චර හිත නිදහස් වෙනවද, කොච්චර විමුක්තියක් ඔබට ලැබෙනවද කියලා ඔබම තේරුම් අරගෙන පුරුදු කරලා බලන්න. එතකන් මම මේ කියන දේශනාව පිළිගන්න අවශ්‍යතාවයක්වත් ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ඔබට තේරුනොත් මේ කියන එක ඔබ පිළිගන්න. හැබැයි මම එකක් දන්නවා. මේ කරන දේශනාව හැමෝටම තේරෙන්නේ නැහැ. මේ දේශනාව තේරෙන්නේ ඥානයේ වැඩි පිරිසට විතරයි. ඒ නිසාමයි මේ දේශනාව කළ යුත්තේ ඥානය වැඩි අයටම පමණයි. ඒ නිසා ඥානය තියන අය මේක තේරුම් ගනීවි. ඥානය නැති මෝඩයෝ මේකට බනීවි. ඒකට කරන්නේ බුදුහාමුදුරුවෝ කියන කාලෙත් ඕකමනේ කළේ. ඥානවන්තයන්ට උන්වහන්සේ කියපු එක තේරුණා. මොලේ වැඩි මිනිස්සුන්ට තේරුණා. ඥානය වැඩි මිනිස්සුන්ට තේරුණා. ඥානය නැති මෝඩයෝ උන්වහන්සේට බැන ගියා. දැන් අපි හිතනවා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැමතැනකම උන්වහන්සේට ප්‍රශංසා කළාද? නැහැ. දැන් ඔය සමහර සූත්‍රවල තියෙනවා, දීඝනිකායේ මේක තියෙන්නේ, මජ්ක්‍ධිම නිකායෙත් තියෙනවා. ඒක බමුණෙක් කියනවා බුදුන් වහන්සේට මට ඔබ වහන්සේ කියන දේ තේරෙනවා. මං ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක්. හැබැයි මේ සමාජයේ ජීවත් වෙනකොට මම මේ සමාජයේ මට ඔබ වහන්සේ ඉස්සරහා නැගිට්ටොත් මේ මිනිස්සු මට බනිනවා. ඔබ වහන්සේට ගරු කරනවායි කියලා. ඒ නිසා හාමුදුරුවනේ මම මෙහෙම කරන්නම්. ඔබ වහන්සේ දැක්කහම මම මගේ තොප්පිය ගලවන්න. එතකොට ඔබ වහන්සේ හිතා ගන්න මං ඔබ වහන්සේට වැන්දයි කියලා. බලන්න කොච්චර පීඩාකාරී සමාජයක්ද ඉන්දියාවේ තිබිලා තියෙන්නේ. ඒ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා පියජාතික සූත්‍රයේ එක බමුණෙක් තමාගේ පුතා මැරිලා බුදුහාමුදුරුවෝ ළඟට ගියාම බුදුහාමුදුරුවෝ දේශනාවක් පවත්වනවා.
සියලු ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න එක සාමාන්‍ය දෙයක් කියලා. මේ බමුණ පිළිගන්නේ නැහැ. මේ බමුණ කියනෝ නෑ එහෙම වෙන්නේ නෑ කියලා. බුදුහාමුදුරුවෝ කියපු හැම එකම එදා සමාජ මිනිස්සු පිළිගත්තේ නෑ. මේ අපිව ප්‍රතික්ෂේප කරනවා වගේම අපිට බනිනවා වගේම අපිට නිඳා කරනවා වගේම උන්වහන්සේලාත් එහෙම කළා. ඒක තමයි සාමාන්‍ය විදිය. ඒ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ඉතින් ඒක සමාජයේ තියෙන සම්ප්‍රදාය තුල හිර වෙච්ච, ගල් ගහිච්ච, ඒව තුල අයිස් වෙච්ච මිනිස්සුන්ට එතනින් එහා දේවල් තේරෙන්නේ නෑ. ඒ තේරුම් අරගෙන ඔබ මේ දේශනාව ඔස්සේ ගමන් කරන්න කියලා හැම දෙනාගේම මම ඉල්ලා සිටිනවා. දැන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිතරම මේ සම්ප්‍රදාය විවේචනය කරන කුරුවීමක් විතරයි වන්නේ මේ තුලින් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කියන කාරණාව ඔබ වහන්සේ ඉස්මතු කරනවා. මේ සම්ප්‍රදාය තුල ඉඳගෙන තමයි ඔබ වහන්සේ කියන්නේ සම්ප්‍රදාය ගැලපෙන්නේ නැහැ කියලා. මේ සම්ප්‍රදායෙන් එහාට ගියාම තමයි සත්‍ය අවබෝධය වෙන්නේ කියන කාරණේ ඔබ වහන්සේ ඉස්මතු කරනවා. එහෙමනම් මේ සම්ප්‍රදාය ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වෙනව නේද මේ සත්‍ය අවබෝධ කරන්න? ඇයි ඔබ වහන්සේ මෙතරම් මේ සම්ප්‍රදාය විවේචනය කරන්නේ? සම්ප්‍රදාය විවේචනය කරනවනේ මම පුංචි උදාහරණයක් කියන්නම්. ඔබ අහලා තියෙනවනේ එක්ස්කිමෝවරු ගැන. එක්ස්කිමෝවරු ජීවත් වෙන්නේ උත්තර ධ්‍රවයේ. තනිය කර හිමෙන් වැහිලා තියෙන්නේ. අයිස් විතරයි තියෙන්නේ. එස්කිමෝවරුන්ගේ ශ්‍රේෂ්ඨතම කෑම ගැන ඔබ අහලා තියෙනවද? කුණු වෙච්ච මස්. දැන් එතකොට අපි අපේ ගෙදරකට ආගන්තුකයෙක් ආවොත් අපි දන්න හොඳම කෑමෙන්නේ සලකන්නේ. එක්ස්කිමෝවරු ළඟට ගියොත් ඔබට හොඳම කෑම කියලා හම්බෙන්නේ මොකද්ද? කුණු වෙච්ච මස් පිඟානක්. එතකොට අපි නැවත සාමාන්‍ය මේ අපි ජීවත් වෙන සමාජයට ඇවිල්ලා හොඳම කෑමක් කියලා කුණු වෙච්ච මස් පිඟානක් දුන්නොත් ඔබ හරිද වැරදිද? ඒ මිනිස්සු ඔබ ප්‍රතික්ෂේප කරනවා. ඔබට පිස්සුයි කියලා කියනවා. නමුත් ඔබ එක්ස්ක්‍රීමෝවරුන්ට ගිහිල්ලා හොඳට රසට හදපු මස් පිඟානක් දුන්නොත් ඔවුන් මොකද කියන්නේ? ඔවුන් කියන ඔබට ඒත් පිස්සුයි කියලා. සම්ප්‍රදාය කියන එක තියෙන්නේ ඒ යම් තැනක විතරයි. ඒක තැනින් තැනට වෙනස්. මම කියන්නේ සම්ප්‍රදාය තුල සත්‍ය නෑ කියලා. සත්‍ය තැනින් තැනට වෙනස් වෙනවද? නෑ. සත්‍ය සමස්තයටම එකයි. ඒක සාර්වකාලිකයි, සාර්වව්‍යාපී, සදාතනිකයි. එකයි. සම්ප්‍රදාය තැනින් තැනට වෙනස් වෙනවා. එස්කිමෝවරුන්ගේ ජනප්‍රිය කෑම වගේ. කුඩු මස් කනවා වගේ. ඒ නිසයි මම කියන්නේ දැන් සම්ප්‍රදායක් තුල හිර වෙලා හිටි පමණින් පරම සත්‍ය අවබෝධ කරන්න බෑ. සම්ප්‍රදාය වැරදි කියන එක නෙමෙයි. අල්ලගත යුතු නෑ. තියෙන්න අරින්න අල්ලගන්නේ නැතුව. ඔබට බරක් කරගන්න එපා. ඒ චාරිත්‍ර වාරිත්‍ර කරන්න එච්චරයි. ඉන් එහා ඒවා මේ කරේ තියාගෙන යන්න හදන්න එපා. මොකද ඒවා ඒ ප්‍රදේශයට පමණයි. ඒ දැන් අපි මෙහි උදේ දැන් අපි මේ දේශනාව අහන්නේ රෑ. දැන් මේ ඇමරිකාවට කීයද දැන් වෙලාව? දැන් ඇමරිකාව මේ දේශනාව ඔබ සවන් දෙනකොට ඇමරිකාවට වෙලාව උදේ 7 විතර වෙලා. උදේ 6-7 විතර වෙලා. එතකොට බලන්න දැන් ලොකු පටලැවිල්ලක් නේ තියෙන්නේ. එක එක තැන්වලට එක එක විදිහට මේවා දැනෙනවා. ඒ නිසා මේ කිසිවක් හයියෙන් අල්ල ගන්න එපා. වෙලාවවත් අල්ල ගන්න එපා. උදේ රෑවත් අල්ල ගන්න එපා. බලන්න කොච්චර නිදහස්ද කියලා. කෑම බීම අල්ල ගන්න එපා. ඒ වෙයි තැන්වලට අනුකූලව ජීවත් වෙන්න. ඇඳුම පැළඳුම අල්ල ගන්න එපා. ඔබ දැන් ඔබ ලංකාවේ ඉන්නකොට දාඩිය දාන නිසා ඇඳගෙන ඉන්නවා මේ සැහැල්ලු ඇඳුමක්. ඔබ සීත රටකට ගියොත් ඔබ කබායක් ඇඳගෙන ඉන්නවා. ඔබ ආයි මෙහෙට උඩ කබාය ඇඳගෙනවද? අර කතාවක් තියෙනවා. මිනිස්සෙක් පිටකොටුවේ වෙළඳාම් කරන්න ගියාලු. ඒ මිනිස්සයා වෙළඳාම් කරනකොට දවසක් සරම නවලා අපි කියන්නේ කැහිපට ගහගෙන ඉන්නවා කියලා එහෙම ඉන්නවලු. එතකොට අනිත් වෙළඳාම් කරන මිනිස්සු අහවලු මොකද බං ඔබ ওই සරම නවාගෙන කැහිපට ගහගෙන ඉන්නේ කියලා. එතකොට මේ මිනිස්සු කිව්වලු අද අපේ ගමට වහිනවයි කියලා. එතකොට ගමට වහින්නේ ඒ මිනිහා සරම නවාගෙන ඉන්නේ කොහෙද? පිටකොටුවේ කොළඹ. ඒ වගේ සම්ප්‍රදාය කරේ තියාගන්න එපා. ඔබ සරම කැසපට ගහගෙන යන්න ගමේදී පිටකොටුවේදී සරම පල්ලෙහා දාලා ඉන්න මොකද එහෙට වහින්නේ නැති නිසා. ඒ වගේ මේ මෝඩ මිනිස්සු මේව හරියට අල්ලගෙන දඟලනවා. තියෙන්න අරින්න ඒවා තියෙන තැන්වල ඔබ ඔබේ පාඩුවේ නිදහසේ ඉන්න. අවශ්‍යතාවයේදී අවශ්‍ය දේ කරන්න. ඔය ඔක්කොටම වඩා වැදගත් සත්‍ය සොයාගෙන යන්න. පරම සත්‍ය සොයාගෙන යන්න. සියල්ල මනසින් අත්හරින්න. කිසිවක් අල්ලගන්න යන්න එපා. කිසිවෙකුට දොස් කියන්නත් එපා. කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. යමෙකුගෙන් යමක් බලාපොරොත්තු වුණොත් ඔබට ඒ පුද්ගලයා සමග තරහ වෙන්න වෙනවා. හෝ යාළු වෙන්න වෙනවා. ඔය කිසිවක් නැතුව ඉන්න. ජීවිතේ හරි නිදහස්. මානසික වශයෙන් විවේකයටපත් වෙන්න. ජීවිතයේ සම්ප්‍රයුක්තය බලන්න. සම්ප්‍රයුක්තය කියන්නේ ඔබ මැරෙන වෙලාවේ ඔබ ගෙනියන්න එකතු කරගත්තේ මොනවද කියලා මතක් කරලා බලන්න පුළුවන් වෙන්න ජීවත් වෙන්න. බොහෝ දෙනෙක් ජීවත් වෙනවා සම්ප්‍රයුක්තයක් නැතුව. ඒ කියන්නේ ගෙනියන්න මොකුත් නැහැ.
එකතු කරලා තියෙන්නේ භෞතික කුණු ගොඩවල් විතරයි. එකතු කරන්න හිත හදන්න පුරුදු වෙන්න. ඔබ හිත හැදුවොත් ඔබ මේ කියන දර්ශනය අහගත්තොත් මේ දර්ශනය ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් මේක එකතු කරගෙන නේ පුරුදු කරන්න හුඟක් දේවල් තියෙන්නේ. හුඟක් දේවල් කරන්න තියෙනවා. මේ කරන්න මේ ක්‍රමවේද මේවට කියන ටෙක්නික් මේවා ඉගෙන ගන්න ඕන. මේවා කරන්නේ කොහොමද? ප්‍රශ්න කරන්න ඕන. විමසන්න ඕන. ඇවිල්ලා අහන්න ඕන. අහලා ඔබට තියෙන ගැටලු निराකරණය කරගෙන මේ බුදුන් වහන්සේගේ පණිවිඩය ජීවිතයට එකතු කරගන්න. හරි නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. කිසිම විඳවිල්ලක් නැහැ. කිසි කෙනෙකුගෙන් බලාපොරොත්තුවක් නැහැ. නිදහස් ජීවිතය ඔබට පරම සත්‍යයේ පණිවිඩය කියා දෙනවා. පරම සත්‍ය සොයාගෙන යන්න. බොරු දේවල් පස්සේ හඹාගෙන දිව්ව දැන් ඇති. තේරුමක් නැති මල් පූජා පින්කම් අරවා මේවා කළා. හැබැයි ඒ කිසිවක් තුළින් ඔබට පරම සත්‍ය උදා වුණේ නැහැ. වන්දනා කළා වන්දනා ගමන් ගියා. ඒ ඔක්කොටම වඩා වැදගත් ඔබ ඔබේ හිත හදාගන්න. හිත නිවා ගන්න. හිත ශාන්තියට පත් කරගෙන ඒ ශාන්තිය ඔස්සේ ගමන් කරන්න අවශ්‍ය කරන ආධ්‍යාත්මීය වටපිටාවක් හදාගන්න. මා ඔබගෙන් ඉල්ලන එකම ඉල්ලීම සියල්ල මනසින් අත්හරින්න. අත්හැරලා දාලා සතුටෙන් සන්තෝෂයෙන් ජීවත් වෙන්න අවශ්‍ය කරන මනසක් ගොඩනංවා ගන්න මේ දේශනාව උපයෝගී කරගන්න. මේ දේශනාව තුළ ඇති කරුණු ඔබේ ජීවිතයට එකතු කරගන්න. එකතු කරගෙන සාර්ථක වාසනාවන්ත මනුස්ස ජීවිතයකට අයිතිකාරයෙක් වෙන්න කියලා මං ඔබ සියලු දෙනාගෙන්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.